බලන්න නංගි මේක මගේ තැනක් නෙවෙයි ඔයාට මෙහෙම උපදෙස් දෙන්න. ඒත් මේ වෙන දේවල් මට බලන් ඉන්න බැරි නිසා මම මෙහෙම කියන්න හිතුවේ. මං හැමදේම අහගෙන හිටියේ නංගි. ඇත්තටම මම වැරදි. ඔයා මේ මන් දිහා බලන්න නංගි. මම ඔයාගේ අම්මත් බලා ගන්නවා, තාත්තත් බලා ගන්නවා. මේ මුළු ගෙදරම වැඩපලත් කරනවා නංගි. එහෙම කරා කියලා ඒකෙන් කියන්නේ මම මේ ගෙදර වැඩකාරී කියලාද? මේ ගෙදර වගේම තමයි වගේ මහත්තයෙක් ගෙදරත්. ඒ ගෙදර ඉන්නෙත් ඔයාගේ අම්මා, ඒ වගේම ඔයාගේ සැමියා. එහෙ තමයි ඔයාගේ ගෙදර, ඔයාගේ පවුල. මෙතන ප්‍රශ්න වෙලා තියෙන නංගි, ඔයාගේ අම්මා තාම පිළිගන්න කැමති නැහැ ඔයා ඒ ගෙදර කෙනෙක් කියලා. ඔයාගේ අයියව බැඳලා මේ ගෙදරට ආවට පස්සේ මටත් ඕන තරම් ප්‍රශ්න ආව නංගි. මටත් ගෙදර යන්න හිතුන වාර අනන්තයි. ඒත් මම එහෙම කරේ නැහැ. මම මගේ අම්මට කෝල් කරන හැම වෙලාවෙම මගේ අම්මා මට කිව්වේ ඔයා ප්‍රශ්නේ කොහොම හරි විසඳ ගන්න. ගෙදර එන එක නෙවෙයි විසඳමු ඔයාගේ ගෙදර කියලා. නිපුණ කියන්නේ හොඳ මහත්තයෙක්. එයා ඔයාට ගොඩක් ආදරේ නංගි. ඒ වගේම නංගි සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න එක ඇත්තටම ලේසි. ඒක පවත්වාගෙන යන්න තමයි අමාරු. මම ඔයාට කියන්නේ නංගි තව එකපාරක් මේක ගැන හිතලා බලන්න. ඉස්සරහට වෙන හැමදේම වෙන්නේ ඔයා දැන් ගන්න තීරණෙත් එක්ක නංගි. මම යන්නම් නංගි.